හායි කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම අරන් ආවේ සෝයා මීට් රෙසිපි එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම සෝයා මීට් එකට ලුණු ටිකක් එකතු කරලා ඒකට උණු වතුර ටිකක් දාලා මම වහලා තියෙනවා. විනාඩි 10කට විතර පස්සේ සෝයා මීට් එකේ වතුර ටික මම මිරික ගන්නවා. ඊළඟට මිරිස් කුඩු තුනපහ කුඩු ටික මම පොඩ්ඩක් බෙද ගන්නවා. මේ ගානට එනකම් මම බෙද ගන්නවා. දැන් මම සෝයා මීට් එක හදා ගන්නයි යන්නේ. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගෙන උගුරු සුදු ලුණු පේස්ට් එක, කුරුඳු කෑල්ලක්, ඒ වගේම බී ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ රම්පේ කරපිංච, අමු මිරිස්, ඒ වගේම තක්කාලි. මේ ටික දාලා හොඳට කවලම් කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා කහ, ලුණු, ඒ වගේම බෙදගත්ත මිරිස් කුඩු තුනපහ මිශ්‍රණය. මේ ටික හොඳට කවලම් කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා සෝයා මීට් ටික. ඒ ටිකත් හොඳට කවලම් කරගන්නවා. මේ ටික කවලම් කරලා ඉවර වුණාට පස්සේ මම වතුර ටිකක් එකතු කරගන්නවා. ආපහු වතුර එකතු කළාට පස්සේ හොඳට කවලම් කරගන්න. ඊළඟට පීනෙන් වහලා විනාඩි 10ක් විතර මේක මම උයා ගන්නවා. විනාඩි 10කට විතර පස්සේ හොඳට කවලම් කරලා පොල් කිරි ටිකක් මම මේකට එකතු කරගන්නවා. පොල් කිරි එකතු කළාට පස්සේ හොඳට කවලම් කරලා ගම්මිරිස් ටිකකුත් එකතු කරලා ආපහු හොඳට කවලම් කරගන්න. මේක කිරි හිඳෙනකම් මම ඇරලා තමයි උයාගන්නේ. විනාඩි 10ක් වගේ යනකොට මට ඕන ප්‍රමාණයට කිරි හිඳිලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට රසට සැරට හදලා බලන්න සෝයා මීට් කරි එක. මේ වගේ තවත් රසවත් රෙසිපි එකකින් හම්බෙමු. මාව බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.